ආයුබෝවන් සිංහ ලග්න හිමියනි 2026 වසර සිංහ ලග්න ඔබට කොහොමද 2026 වසර ඔබට උදාවන්නේ ඔබේ ලග්නාධිපති වන රවි ග්‍රහයා බුධ සිකුරු කුජ සමග පස්වැන්නේද කේතු ග්‍රහයා ලග්නගතවද රාහු 7 වැන්නේද සෙනසුරු 8 වැන්නේද සඳු 10 වැන්නේද ගුරු වක්‍ර වී 11 වැන්නේද සිටමින් ආරම්භ වෙන 2026 වසර ඔබට අභියෝගාත්මක වසරක් වේ. සිංහ ලග්න හිමියනි විශේෂයෙන් වසරේ මුල් භාගයේ තුල ඔබ ධන හානි වලට ලක් වෙනවා. මූල්‍ය වංචා වලට හසු වීමේ ලොකු ඉඩකඩක් පවතිනවා. ඒ වගේම ඔබ රැකියාව කරන ස්ථානවල ඔබෙන් අතපසු වීම සිද්ධ වෙනවා. ඒ වගේම දිනපතා ඔබට රැකියාවට යෑමට පවා අපහසුතා ඇති වෙනවා. ඔබට අතින් අතපසු වීම වගේම ඔබට පැවරෙන කටයුතු නිසලෙස ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් වසරේ මුල් භාගයේ තුල ඇති වෙනවා. මේ නිසා ආයතන ප්‍රධානීන්ගේ අප්‍රසාදය ඒ වගේම දෝෂ දර්ශන වලට පවා ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම දඬුවම් වශයෙන් ස්ථාන මාරු පවා ලබාගෙන යාමට සිද්ධ වෙන්න පුළුවන්. එසේත් නොමැතිනම් ඔබම කැමැත්තෙන් වෙනත් පළාත් වලට ස්ථාන මාරු පවා ලබාගෙන යන තත්ත්වයක් ඇති වෙනවා. විශේෂයෙන් මෙම තත්ත්වයන් ඇති වෙන්නේ 2026 වසරේ මුල් භාගයේ. එනිසා සිංහ ලග්න ඔබ 2026 වසරේ මුල් භාගයේ ඊටාම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. 2026 වසරේ මුල් භාගයෙන් පස්සේ මැද භාගයෙන් සිට මෙම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙනවා. 2026 වසරේ මුල් කාලයේ ආර්ථික අගහිගකම් ඇති වුණත් වසරේ මැද භාගයෙන් පස්සේ මෙම තත්ත්වය වෙනස් වෙනවා. ඔබ කරන කටයුතු ඉතා සාර්ථක අන්දමින් ඉටු කරනවා. ඒ හරහා ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය ඔබට යොමු වෙන්න පුළුවන්. ඒ මුල් කාලයේ තිබුණු තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙලා යහපත් වටපිටාවක් ගොඩ නැගෙනවා. ඔබට ප්‍රසිද්ධිය වගේම ඔබ කරන කටයුතු සඳහා ප්‍රශංසාවද ඔබට ප්‍රසිද්ධියේ ලැබෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ අනුව සිංහ ලග්න හිමියනි 2026 වසරේ මුල් භාගයේ ඔබට ඊටම යහපත් වූද 2026 වසරේ මැද භාගයෙන් පස්සේ මෙම තත්ත්වය වෙනස් වෙනවා. ඔබට යහපත් තත්ත්වයක් ඇති වෙනවා. සිංහ ලග්න හිමියනි ඔබ තවත් සැලකිල්ලට ගත යුතු කාරණාවක් තමයි ඔබ මතකයේ තබා ගත යුතු කාරණාවක් තමයි ඔබ මෙම 2026 වසර ගත කරන්නේ සෙනසුරුගේ අෂ්ටමයේ රාෂ්ටකයක් සහිතව. එනිසා ඔබට ලෙඩ දුක් කරදර වගේ දේවල්ද ඇති වෙන්න පුළුවන්. මානසික සිත් ඇවුල් පීඩා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එනිසා ඒ පිළිබඳවද ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ඔබේ ශරීරයේ යම් යම් ලප කැලැල් ඇති වෙන්න පුළුවන්. ඔබගේ මුහුණේ දීප්තිය යම් ප්‍රමාණයකින් අඩු වෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ කෙට්ටු වෙන්න පුළුවන්. ශරීර ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණා පිළිබඳව සිංහ ලග්න ඔබ සිතට ගත යුතුයි, සැලකිලිමත් විය යුතුයි. සැලකිලිමත් වෙලා විශේෂයෙන් වසරේ මුල් කාලය තුල ඊටාම කල්පනාකාරීව කටයුතු කිරීම තුළින් වසරේ මැද භාගයේ සිට ඔබේ ජීවිතයේ යහපත් පැත්තකට හරවා ගැනීම සඳහා ඔබට අවස්ථාව උදා වෙනවා. ඒ නිසා සිංහ ලග්න හිමියනි මෙම අභියෝගාත්මක වසර ඊටාම කල්පනාවෙන් හා සැලසුම් සහගතව කටයුතු කරමින් ඔබට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.